අයිබෝන් ඉතින් අදත් චීන් බ්‍රෝ channel එකත් එක්ක ඔයාලා එකතු වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලගේ PC එක හරි ලැප් එක හරි කොහොමද ස්ලෝ ඩවුන් වුණොත් ඒ කියන්නේ කාලයක් එක්ක ස්ලෝ වෙනවා. ස්ලෝ වුණොත් කොහොමද ඒක රිකවර් කරගන්නේ, කොහොමද ඒක ස්මූත් ස්පීඩ්ලි වැඩ කරන්නේ කොහොමද කියන එක ස්ටෙප් කීපයකින් ඔයාලට මම මේ වීඩියෝ එකේ අරගෙන එනවා. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කර සිටිනවා. ස්ටෙප් කීපයකට මම මේක කියලා දෙනවා. මේ ස්ටෙප්ස් ටික අනිවාර්යෙන් කරන්න. කරොත් ඔයාගේ PC එක හරි ලැප් එක හරි ස්මූත්ලි රන් කරගන්න පුළුවන් වෙනවා. යම් ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. හරි ෆස්ට්ලි අපි මේකේ ස්ටාර්ට්අප් එකේ අනවශ්‍ය apps disable කරමු. මුලින්ම ෆස්ට් ස්ටෙප් එක විදියට මේ ස්ටෙප් එකේදී ඔයාලා කරන්න ඕනි ස්ටාර්ට්අප් එකේදී රන් වෙන apps ටික disable කරන්න ඕනි. ඔයාලට අවශ්‍ය නැත්නම් නැති apps disable කරන්න ඕනි. ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනි ඔයාලගේ keyboard එකේ control all delete එක එකපාර press කරලා මෙතන task manager එකට යන්න. ඊට පස්සේ task manager එකේ තියෙනවා මෙතන startup කියලා. startup එකට ගියාම මෙතන පෙන්නනවා ඔයාලගේ program run වෙන මේ application ටික. මේකේ අත්‍යවශ්‍යම ටික නැතුව අනිත් ටික disable කරන්න. දැන් මේවා security ඒක ඕනි. Windows security. එතකොට graphic ඒවා නම් මම disable කළා. අනිත් ටික HD audio ඒ ටික enable කරලා තියෙන්නේ. ඔයාලගේ list එකක් එයි system එකට අදාළ system softwares නැතුව අනිත් ටික ඔයාලා disable කරන්න. එතකොට මේකේ ඔයාලගේ machine එකේ speed open කරගන්න පුළුවන්. ඊළඟ step එකේදී ඔයාලා කරන්න ඕනි මේකේ තියෙන හැදිලා තියෙන temporary file තියෙනවා. temporary file delete කරන්න. කොහොමද ඒක කරන්නේ කියලා අපි බලමු. මේ step එකේදී ඔයාලට තියෙන්නේ ඊළඟ step එකේදී මේ Windows එකයි R එකයි එකපාර press කරන්න. press කරලා එතකොට එනවා මෙතන run command එක run කරන්න. මේකේ run කරන් තියෙන්නේ percentage mark එක type කළා ඊළඟට temp. මේක කරන්නේ අපි අර ඔයාලගේ හැදෙන මේකේ temporary file ටික delete කරන එකයි. කියන්නේ මේ ටික වැඩක් නැහැ. මෙතන open කරා percentage mark එකයි temp එකයි temp කියලා type කරා අයි percentage mark එක type කරලා run දුන්නට පස්සේ මෙතන ඔයාගේ temporary හැදිච්ච local එකේ හැදිච්ච temporary file ගොඩාක් මෙතන පෙන්නනවා. මේකෙනුත් ඔයාගේ machine එක slow වෙනවා. ඉතින් අපි කරන්න ඕනි මේවා ඇත්තටම වැඩක් නැහැ. ඒ හින්දා මේවා shift delete කරලම අයින් කරලා දාන්න ඕනි. එතකොට ඔයාගේ machine එකේ ඒවට යන read කරන කාලය අඩු වෙලා ඔයාලගේ machine එක smooth speed වැඩ කරන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. third step එක. ඒකෙත් ඔයාලා කරන්නේ ඔයාගේ disk එක clean up කරන එක. ඒ කියන්නේ temporary file, එතකොට cache file, එතකොට bin එකේ තියෙන ඒවා ඒ ඔක්කොම මෙතනින් අයින් කරන්න ඕන. මෙතන type කරන්න disk clean up කියලා. disk clean up කියලා type කළාට පස්සේ ඒක open කරාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා මොන partition එකේද. අපිට සාමාන්‍යයෙන් C එක තමයි ඔයාගේ system file තියෙන. C එක හින්දා slow වෙන්න ගොඩක් ඉඩ තියෙන C එකේ තියෙන දේවල් හින්දා. ඒ හින්දා ඔයාලා මෙන්න මේ විදිහට ඊට පස්සේ මේකේ එනවා tick දාන්න. මේ temporary file එනවා. එතකොට temporary internet file එනවා. මේවා වැඩක් නෑ. මේ ඔක්කොම මේ cache file ඒවා වැඩක් නෑ. ඒ හින්දා එතනින් clean up දෙන්න. clean up දුන්නාට පස්සේ ඔයාලගේ disk එක clean වෙනවා. එතකොට ඒකෙන් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ඔයාගේ machine එකේ. ඊට පස්සේ මෙතන යහම 3.1 GB තියෙනවා මගේ. ඉතින් ඒ ටිකම අයින් කරන්නද කියලා මෙතනින් delete දුන්නාට පස්සේ disk එක clean වෙනවා. මේක බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ මේ මොනවත් file clean up වෙන්නේ නැහැ disk එකේ තියෙන. මේ කරලා බලන්න මේ steps ටික කරලා බලලා ඒත් slow නම් ඔයාලට යන්න වෙනවා additional RAM card එකක්. ඒ වගේම ඔයාගේ system එකේ software එතකොට මොනවද? ඔයාගේ OS එක update කරලා එහෙම තියාගන්න. එතකොට මේ slow ගතිය තව අඩු වෙනවා. ඒ වගේම unused app තියෙනවා නම් ඒවත් ඔයාලා uninstall කරලා දාන්න. ගොඩාක් කාලයක් පාවිච්චි කරන්නේ නැති apps තියෙනවනේ. ඒවා මේ uninstall කරන්න. ඒ වගේම
මේ software දාද්දී අලුත්ම version දාන්න එපා. ඔයාගේ PC එකට ඔරොත්තු දෙන version එකක් දාගන්න software දාද්දී. ඒ වගේම virus guard ගැන කතා කළොත් එහෙම ඔයාලට දැන් මේ system එකේම එනවා virus guard එක. මේ Windows Defender කියලා security එක. ඉතින් ඒක active කරලා තියාගන්න. මොකද සමහර virus වලිනුත් ඔයාලගේ PC එක slow down වෙන්න පුළුවන්. ඉතින් virus guard එකක් දාන්න. virus guard එකක් දාලා తాවකාලික හරි ගමන් නැහැ. virus check කරලා තියෙනවා නම් ඒවා remove කරලා දාන්න. එතකොටත් ඔයාලගේ මේ PC එක ස්පීඩ් වැඩ කරයි virus වලට slow වෙන හින්දා. හරි මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලා තව additional speed වැඩි කරගන්න ඕන නම් SSD card එකක් හරි RAM එක වැඩි කරන්න හරි ඒ option එකට යන්න. මට මේ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේ ටික අනිවාර්යෙන් කරලා බලන්න. කරලා බලලා හරිනම් comment section එකේ comment කරන්න. ඉතින් මේ වගේ tech සම්බන්ධ වීඩියෝස් තව ඉස්සරහට අරගෙන එනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කර සිටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට ජය.